ගාසා තීරයේ රෆාහි ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල වෙඩිතැබීමකින් පලස්තීන වැසියන් 31 දෙනෙකු මිය ගොස් තවත් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ බොහෝ පිරිසක් දකුණු ගාසා තීරයේ රත් කුරුස සංවිධානයට අයත් ශ්‍රේෂ්ඨ රෝහලකට ඇතුළත් කර ඇති බව එම රෝහල පවසනවා. මෙම වෙඩිතැබීම ඊශ්‍රායලය විසින් සිදු කළ බවට හමාස් සංවිධානය චෝදනා කරනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ තමන් සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාරයන් එල්ල නොකර අතර අවිගත් මුහුණු ආවරණ පැළඳි පිරිසක් ජනතාව ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ බව ඩ්‍රෝන දර්ශන මගින් සනාථ වූ බවටයි. මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසනවා. මේ අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුමෙන් මේ දක්වා ගාසා තීරයේ දරුවන් 50,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව යුනිසෙෆ් ආයතනය පවසනවා.